නන්දා මාලිනීගේ මරණයෙන් පස්සේ ගොඩක් දෙනෙක් ඇය ගැන විවිධ නිර්වචන දුන්නා. ජාතිය ගායිකාව කිව්වා, ජනතාවගේ හඬ කිව්වා, ප්‍රතිපත්තිගරුක කලාකාරිනියක් කිව්වා, අසාධාරණයට එරිහිව ගී ගයපු ගැහණියක් කිව්වා. ඒ අතරේ දෙවිලිසක් නන්දා මාලිනීට ඍජුව සහ වක්‍රව මඩ ගහන විවිධ දේවල් කිව්වා. ගොඩක් අය ඇයව සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කළා. ඊට පස්සේ දේශපාලන විවේචන ගොඩ නැගුවා. මේකට අපි කලබල වෙන්න ඕන නැහැ. කොහොම නමුත් නන්දා මාලිනී ගැන මට හෙච්ච වඩාත්ම අසංවේදී සහ දේශපාලනික වමනෝග්න කතාවක් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. නන්දා මාලිනීගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආපු සජිත් ප්‍රේමදාස මේ මාධ්‍යට කියන කතාව ඔබ දකින්න නැති. ඒ කතාවේ හරය උනේ තමන් නන්දා මාලිනීව තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වල දිනා ගන්න කිහිප වතාවක් උත්සාහ කරත් ඇය තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරේ නැහැ කියලා. තමන්ට නන්දා මාලිනීගේ නමින් උදාගම්මානයක් ඉදි කරන්න ආසාවක් තිබුණා කියලාත් ඒ ගැන නන්දා මාලිනීගෙන් අහද්දී එහෙම නම් දාන්න අවශ්‍ය නැහැ කියලා ඇය යෝජනාව ප්‍රතික්ෂේප කළා කියලා සජිත් ප්‍රේමදාස කියනවා. සජිත් මේ කතාව කියන්නේ නන්දා මාලිනීගේ ප්‍රතිපත්තිගරුකභාවය වර්ණනා කරන්න වෙන්නේ නැති. සජිත් ප්‍රේමදාස ගැන අපිට වෙන විවේචන තිබුණට ඔහු කෙලින්ම මිනිසුන්ට මන ගහන චරිතයක් නෙවෙයි. හැබැයි ඔහුට නොතේරෙන දේ තමයි මේ නන්දා මාලිනී ගැන කිව්ව කතාවේ වීරය සජිත් නෙවෙයි කියන එක. මේ කතාවේ වැදගත්ම වචනේ එපා කියන එක. ඒ එපා කියන වචනය තුලේ ලංකාවේ දේශපාලන හා කලා ඉතිහාසයේ විශාල කොටසක් තියෙනවා. ඒකන ලොකු තේරුමක් තියෙනවා. අපි ඒක ගැන මේ වීඩියෝවෙන් කතා කරමු. සජිත්ගේ තාත්තා සහ නන්දා මාලිනී ගැන, ඒ වගේම සජිත්ගේ අසංවේදීකම ගැන. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න වීඩියෝ ඉවරනකම් බලන්න මතක් කරනවා. channel එක subscribe කරන්න කියලාත් ඒත් එක්කම ආරාධනා කරනවා. මම වගේ 80 දශකයේ අවුරුදු 20කට පස්සේ ඉපදිච්ච කෙනෙක් පවා මේ ගම්මුදාව ගැන, රණසිංහ ප්‍රේමදාස ගැන, යුගයේ කලාකරුවන් ගැන ඉතිහාසය කියවල තියෙනවා. අපේ පරම්පරාවේ ප්‍රශ්නයක් තමයි මේ ඉතිහාසය කියවන්නේ නැති එක, දන්නේ නැති එක. මම ගොඩක් වෙලාවට ලංකාවේ ඉතිහාසය තේරුම් ගන්න උත්සාහ කරනවා. අපේ පරම්පරාව දක්වා මේ රට ආවේ කොහොමද කියලා කියන එක. ඉතින් මමත් දන්නේ ඉතිහාසයේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා මේ ඉතිහාසය දන්නේ නැද්ද? නැත්තම් මේක දැනම කිව්ව කතාවක්ද? රණසිංහ ප්‍රේමදාසගේ නිවාස වැඩසටහන් ගැන වෛරයක් නැතුව සාධාරණව කතා කළොත් ඒවෙන් සැබෑ ප්‍රතිලාභ ලැබිච්ච දුප්පත් මිනිස්සු විශාල පිරිසක් හිටියා. කොළඹ නගරය තුල පවා අදටත් එක්සත් ජාතික පක්ෂයට හිතවත් පිරිස ඉන්නේ මේ රණසිංහ ප්‍රේමදාස ගැන ගෞරව කරපු මිනිස්සු හිටපු නිසා. ප්‍රේමදාසගේ දේශපාලන පදනම ගොඩනගද්දී මේ නාගරික සහ ග්‍රාම්‍ය දුප්පතුන්ට නිවාස, පාරවල්, වතුර, රැකියා සහ නිකුත් පහසුකම් ලබා දෙන ඔහු කරපු ව්‍යාපෘති ඉතාම වැදගත් වුණා. අදටත් ප්‍රේමදාස මහත්තයා අපිට ගෙයක් දුන්නා කියලා ගෞරවයෙන් මතක් කරන මිනිස්සු ඉන්න එක අහම්බයක් නෙවෙයි. ඒක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ගම්මුදාව කියන්නේ ගෙයක් හදන ව්‍යාපෘතියක් විතරක් නෙවෙයි. ඒ වගේම මේ ව්‍යාපෘති කලේ ඔහුගේ පෞද්ගලික ධනියනොත් නෙවෙයි. ඔය ගොඩක් දේවල් මේ යටත් විජිත රාජයන් ඒ කාලවලදී කොහොමත් සිදු කරපු ව්‍යාපෘති. හැබැයි ප්‍රේමදාසයේ හැම දෙයකටම තමන්ගේ ලේබල් එක ගහලා ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වුණා. ලංකාවේ දේශපාලනය කියන්නේ ඒක. පාරක් හැදුවත්, කරන්ට් එකක් දුන්නත්, ගෙයක් හැදුවත් ඒක දුන්නේ අහවලා තමයි කියලා මිනිස්සුන්ගේ ඔළුවේ පළපදියම් කරන්න පුදුම මහන්සියක් දානවා. ඒකෙන් සදාකාලික දේශපාලන වාසියක් ගන්න බලනවා. මිනිසුන්ගේ සල්ලි වලින් ගෙයක් හැදුවට ඒකේ අරගෙන නිකම්ම යන්න ඉඩ දුන්නේ නැහැ. ගෙදර ගත්ත මිනිස්සයම සදාකාලිකව තමන්ගේ දේශපාලන වහලෙක් බවට පත් කරගන්න උත්සාහ කළා. ඒ නිසා ගම්මුදාව කියන්නේ එකවර මේ සංවර්ධන ව්‍යාපෘතියක් සහ දැවැන්ත දේශපාලන ප්‍රදර්ශනයක්. ගම්මුදාව වාර්ෂික උත්සවය 1970 දශකයේ අග ඉඳලා රණසිංහ ප්‍රේමදාසගේ උපන්දිනයත් එක්ක බැඳලා පැවතුණා. ඔහුගේ දේශපාලන බලය වැඩිවීමත් එක්ක ඒක දැවැන්ත සංස්කෘතික දේශපාලන සංදර්ශනයක් බවට පත් වුණා. ඒ නිසාම දැයට කිරුළ කියලා ගම්මුදාවේ කොපියක් කරන්න රාජපක්ෂ පවුලත් පස්සේ කාලේ පෙළඹුණා. මේ සංගීත සංදර්ශන, විනෝදෝත්සව, ප්‍රදර්ශන ඉතිහාසික හා ආගමික අනුරු, රාජ්‍ය ආයතන ප්‍රදර්ශන මේ හැම එකක් මේකට ඇතුළත් වුණා. ශාස්ත්‍රීය අධ්‍යයන පවා පෙන්වලා දුන්නේ ඒක ප්‍රධාන කාර්යයක් උනේ කියලා මේ ප්‍රේමදාසගේ දුප්පතාගේ නායකයා, ජනතාවට දෙන නායකයා කියන ප්‍රතිරූපය නිර්මාණය කරන්න කියලා කියන එක. මම ගම්මුදාවක් ඇහැට දැකලා නැති නිසා සීමාව ඉක්මවලා ඒක විග්‍රහ කරන්නේ නැහැ. හැබැයි ඒ ගැන තීරුම් ගන්න තරම් ගම්මුදාව ගැන කියවලා තියෙනවා. ඒ අනුව ගත්තොත් මේ ගම්මුදාවේ කොටස් දෙකක් අපි වෙන වෙනම තේරුම් ගන්න ඕනේ. එකක් මේ ගෙවල්, පාර, විදුලිය, ජලය ලැබිච්ච මිනිහගේ ඇත්ත ජීවිතය. අනිත් එක ඒ මිනිහට ජනතාවගේම බදු මුදලින් දුන් දේ, නායකයාගේ පෞද්ගලික තෑග්ගක් බවට පරිවර්තනය කරපු දේශපාලන ප්‍රචාරණය. මේ දෙක එකක් නෙවෙයි. කලාකරුවත් ඒ ප්‍රචාරණය කොටසක් වුණා. ගම්මුදාවට කලාකරුවන් ගෙනෙන එක හම්බයක් නෙවෙයි. එච්.ආර්. ජෝතිපාල, මොහිදින් බේක්, ලතා වල්පොල වගේ ඉතා ජනප්‍රිය කලාකරුවන් ඒක ඒ වේදිකාවල සින්දු කිව්වයි කියලා වාර්තාවල සඳහන් වෙනවා.
ගමුදාව මේ විශාල සංස්කෘතික සැනකෙළියක් වෙච්ච නිසා සංගීතය, නර්තනය, නාට්‍ය ඒකේ අත්‍යවශ්‍ය කොටසක් වුණා. හැබැයි ඒ කලාකරුවන් හැමෝම ප්‍රේමදාස ආණ්ඩුවේ මර්ධනය අනුමත කළා කියලා කියන එකෙන් ඒ ඉතිහාසය කියවන්නත් බෑ. උදාහරණයක් විදිහට ජෝතිපාල කියන්නේ කොළඹ නාගරික ජනතාව අතර හැදී වැඩිච්ච ජනතාවගේම ගායකයෙක්. ඔහුගේ පසුබිම ගත්තාම මට හිතෙනවා ඔහුට ගම්මුදාව ගැන හරි ධනාත්මක අදහසක් තියෙන්නේ නැති. ඒ තැන්වලට එන අහිංසක සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ඔහු ගී ගයන්නේ නැති. කලාකරුවෙක් ගම්මුදාවට ගී ගැව්වේ ජනතාවට සේවයන් කරන සංවර්ධන වැඩසටහනක් කියලා හිතලා වෙන්න පුළුවන්. කෙනෙක් රාජ්‍ය ආයතනික සේවකයෙක් නිසා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් වෘත්තීය කලාකරුවෙක් හැටියට ගාස්තුවකට ගී ගයන්නේ නැති. ඉතින් කලාකරුවෙක් වේදිකාවට නැග්ගකෙන් ඔහු ආණ්ඩුවේ සියලු අපරාධ අනුමත කළා කියලා තීරණය කරන එක සාධාරණ නැහැ. ඒ වගේ අසාධාරණ විදිහට අපි දේවල් බලන්න හොඳ නැහැ. හැබැයි ඒත් එක්කම මේ රාජ්‍ය ප්‍රචාරණ යන්ත්‍රයට තමන්ගේ කලාත්මක ගෞරවය ලබා නොදෙන්න තීරණය කරපු හඬවලුත් තිබුණා. ඒ අයට ඒකේ ගෞරවයක් දෙන්නත් ඕනේ. නන්දා මාලිනී කියන්නේ ඒක ඉතාම වැදගත් හඬක්. ගුණදාස කපුගේ, ප්‍රේමදාස සහ නන්දා මාලිනී වගේ කලාකරුවන් 1980 90 දශකවල රාජ්‍ය පද්ධතියත් එක්ක මේ බ්ලැක් ලිස්ට් වෙච්ච කලාකරුවන්. එයාලා මේ වගේ සංදර්ශන ප්‍රතික්ෂේප කළා. නන්දා මාලිනී ගී ගැව්වේ ප්‍රේමදාසගේ ප්‍රචාරණයට නෙවෙයි. ඒ යුගයේ තැලිච්ච මිනිහට. මෙතනදී අපි පවන ගැන ආයෙත් මතක් කරන්න නැතුව බෑ. 1987 දී ආරම්භ වෙච්ච මේ පවන තුල නන්දා මාලිනී සහ සුනිල් ආරියරත්න කතා කළේ තරුණ අසහනය, විරකියාව, සමාජ අසාධාරණ, රාජ්‍ය බලය, මර්ධනය, වද හිංසාව සහ මරණය ගැන. එතකොට ප්‍රේමදාසල ඒ තරම් විනාශයක් වෙච්ච වෙන අතරේ බොරුවට මවපු සංදර්ශනාත්මක ජීවිතයටත් උපහාසයක් ගෙනාවා. ඒ වගේ ව්‍යාපෘති වලට උපහාසයක් වෙන විදිහට තමයි දන්සල් දොරෙහි නැත යදියෝ වගේ ගීයක් ගැයුවේ. ඇත්ත භීෂණ යට ගහලා මේක කේතුමති නුවරක් වගේ මවල පෙන්වන එක ගැනයි නන්දා මාලිනී විවේචනය කළේ. පවන ගීත රාජගුවන් විදුලි හා රූපවාහිනී තුල තහනම් හෝ වාරණයකට ලක් වුණා කියලත් නන්දා මාලිනී හා සුනිල්ට මරණ තර්ජන එල්ලුණා කියලත් 1989 දී ඇයට රටින් පිටව ඉන්දියාවට යන්න සිදු වුණා කියලත් නන්දා මාලිනී පස්සේ කියලා තිබුණා. ඒක සිද්ධ වෙච්ච දේශපාලන පසුබිමත් අපිට අමතක කරන්න බෑ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වෙන 1989 ජනවාරි. එතකොට දකුණ දැනුවත් ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කරන්න සහ රාජ්‍ය මාර්ධනය අතර ලේ ගංගාවකට ඇද වැටිලා. ජේපී පැත්තෙන් ආණ්ඩුපක්ෂ දේශපාලකයන්, වාමාංශිකයන්, රාජ්‍ය සේවකයන්, ආරක්ෂකයන්, සමාජිකයන් සහ සාමාන්‍ය මිනිසු ඝාතනය කරපු එක, තර්ජනයෙන් වැඩ ක්‍රියාත්මක කරන එක ඇතුළු මේ බරපතල ප්‍රචණ්ඩත්වයක් සිදු වුණා කියලාත් අපි අමතක කරන්න ඕන නැහැ. කොහොම නමුත් ඒක රාජ්‍ය මාර්ධනයේ ප්‍රතිචාර විදිහට ගහපු කරල්ලක ප්‍රතිඵලයක්. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඡන්දවලට ආපු ජේපීය තහනම් කළා, තරුණයන්ගේ හඬ නැති කළා, ජනමත විචාරණයක් ගෙනත් මැතිවරණ සිටිය මක්කුලලා තරුණ පරම්පරාව ප්‍රචණ්ඩත්වයට තල්ලු කළා. ආණ්ඩුව තමයි ලොකුම ත්‍රස්තවාදියා වුණේ. ඒ ත්‍රස්තවාදීට එරෙහිව ඊටත් වඩා ත්‍රස්තවාදී විදිහට වැඩ කරන්න උතුරේ සහ දකුණේ තරුණ කණ්ඩායම් උත්සාහ කළා. මේ ගොඩක් දේවල් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වෙන්න කලින් පටන් ගත්තේ. ජේ.ආර්. ජයවර්ධන කාලයේදී 1989 94 ජේ.පී සම්බන්ධතා තියෙනවා කියලා සැක කරපු සිංහල තරුණයන් 30000ක ඉඳලා 60000ක් දක්වා පිරිසක් රාජ්‍ය ක්‍රියාත්මක කරපු වර්ණ කණ්ඩායම් මගින් ඝාතනය හෝ එහෙම නැත්නම් බලහත්කාරයෙන් අතුරුදහන් කරලා තියෙනවා කියලා ජාත්‍යන්තර ක්ෂමා ආයතනයක් සමීතු කළා. පාරේ අයිනේ පිච්චිච්ච සිරුරු අතුරුදහන් වෙච්ච තරුණයන් සහ නීතියෙන් පිටත ඝාතන ඒ යුගයේ සාමාන්‍ය දර්ශනයක් බවට පත් වුණා. රාජ්‍ය කරපු ඝාතන, එක දේශපාලන පක්ෂවල මැර කණ්ඩායම් කරපු ඝාතන, ජේ.පී ඝාතන වගේම ජේ.පී මුවාවෙන් පෞද්ගලික කැරියර්ස් කවර් කරන්න කරපු ඝාතනයන් තිබුණා. නන්දා මාලිනීගේ පවන ඇහෙන්නේ මේ හැම පැත්තෙම තැලිච්ච බලය නැති, තමන්ගේ පුතා අතුරුදහන් වෙච්ච, පාරේ අයිනේ මල සිරුරක් හම් වෙච්ච මිනිහගේ පැත්තේ. විශේෂයෙන්ම අයුක්තියට අසාධාරණ ටෙලිව හඬ නගන්න උත්සාහ කරපු නිසා මැරුණ මිනිහගේ පැත්තේ. ඒ නිසා එක පැත්තක රූපවාහිනියේ ගම්මුදා දේශපාලන විද්‍යාඥ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා මේ රණසිංහ ප්‍රේමදාස ඝාතනයෙන් පස්සේ 1993 දී ලියපු ලිපියක ඒ කාලේ රූපවාහිනිය, ගුවන් විදුලිය සහ කලාකරුවන්ව පාවිච්චි කරපු හැටි විස්තර කරනවා. උයන්ගොඩ මහතා වැදගත් දෙයක් පෙන්නනවා. ප්‍රේමදාසගේ සමාජ සුබසාධන වැඩසටහන් නිකම්ම දුප්පත්කම අඩු කරන ආර්ථික වැඩසටහනක් විතරක් නෙවෙයි. ඒව පටන් ගන්න විශේෂ දේශපාලන මොහොතක 1988 අගවැද්දේ දකුණේ රාජ්‍ය සහ ජනතාව අතර සම්බන්ධතාවය බිඳ වැටෙමින් තිබුණා. ජේ.පී කැරැල්ල පැතිරෙමින් තිබුණා. රාජ්‍යට ග්‍රාමීය සහ නාගරික ජනතාවගේ විශ්වාසය අහිමි වෙමින් තිබුණා. ඒ වගේ වෙලාවක ප්‍රේමදාසගේ ජනසවිය, පාසල් දරුවන්ට මේ දිවාහාර, නිල ඇඳුම්, නිවාස සහ අනිකුත් සුබ සාධන වැඩසටහන් වල දේශපාලන අර්ථය උයන්ගොඩ මහතා පැහැදිලි කරනවා.
රාජ්‍ය තහමත් ඔබ ගැන සැලකිලිමත් වෙනවා කියන පණිවිඩය මිනිසුන්ට දෙන්න ඒව පාවිච්චි වුණා. අපි උඹලව මැරුවට උඹලට මෙහෙම දේවලුත් දෙනවා කියලා පෙන්නවා. ඇත්තටම ඉතින් ඒ කියන දේවල් ලැබුණා තමයි. ගෙවල් ලැබුණා, කෑම බෙල් ලැබුණා, නිල ඇඳුම් ලැබුණා. හැබැයි මහජන මුදල් විශාල වශයෙන් වැය කරගෙන කරුණාවන්ත මිනිස්සු ගැන බලා ගන්න නායකයා කියන ප්‍රතිරූපය ගොඩනගන්න ප්‍රේමදාස උත්සාහ කරපු හැටි මහාචාර්ය උයන්ගොඩ මහතා විස්තර කරනවා. කොහොම හරි ওই කාලේ රජයේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය තමයි හැමතැනම තිබුණේ. ස්වාධීන රූපවාහිනිය 1979 දී රජයට පවරගත්තා. 1982 දී ජාතික රූපවාහිනිය පටන් ගත්තා. ප්‍රේමදාස ජනාධිපති වුණාම මේව පාවිච්චි කරලා ප්‍රේමදාස පන්සල් යන එක ව්‍යාපෘති වලට යන එක පෙන්වන්න පටන් ගත්තා. යන තැන ප්‍රේමදාස හිටියා. උයන්ගොඩ මහතා කියන්නේ මේ ප්‍රේමදාස යුගයේදී රාජ්‍ය සහ පාලන තන්ත්‍රය අතර වෙනස මේ කියාම ත්‍රිවිධ වුණා කියලා. රාජ්‍ය සේවය, පරිපාලනය, මාධ්‍ය සහ සංස්කෘතික ආයතන, පාලක දේශපාලන ව්‍යාපෘති එක්ක මිශ්‍ර වීමේ දිග්ගෝ ක්‍රියාවලිය ප්‍රේමදාස යුගයේදී ඉතා පැහැදිලි මට්ටමකට ආවා කියලා ජයදීප උයන්ගොඩ මහතා පෙන්වලා දෙනවා. ඒකේ දිගුවක් තමයි මේ කලාකරුණෝත් ගෙන්නන එක. අර නායකගේ ප්‍රතිරූපය හදන්න කලාකරුවන්ව පාවිච්චි කරනවා. මේ ගැන එදා එක්සත් ජාතික පක්ෂයේ හිතවත්කමක් දක්වපු කලාකරුවෙක් වෙච්ච ක්ලැරන්ස් විජේවර්ධන මහතා මෙහෙම ලිව්වා. මම මේ ක්ලැරන්ස්ගේ මාවතේ අපි කියන සින්දුවේ වචන ටිකට කියන්නම්. කන්නඩි දාපු නිලධාරියන් පාට සලුව අඳලා වේදිකාව මත නංවලා රූපවාහිනියේ පෙන්නලා අපව පෙන්නලා මාවතේ අපි යයි කියා අපේ ජීවිතය අතරමං කළා. මාවතේ අපි ජීවිතයේදී දහවල එසෙහිනයක් කළා. මරදහන්නේ පැරණි සිනමාහල නාමයෙන් අපව ඈත ලොවකට කොන් කළා. ගිහි ගයා රැඟුමන් රඟා ලොවට පෙන්නලා. ඔබට මතක ඇති ඒක. මේ නන්දා මාන්නී කලේ මේ ගම්මුදාවට විකල්පයක් හදපු එක. ඇගේ පවන වගේ ප්‍රසංගයක් කළේ ගම්මුදාවට උත්තරයක් දෙන්න හදපු එක. එක පැත්තක රාජ්‍ය රූපවාහිනියෙන් ගම්මුදාව පෙන්නනවා, අනෙක් පැත්තේ නන්දා මාන්නී ගමෙන් ගමට ගිහින් පවන ගයනවා. දකුණේ විතරක් නෙවෙයි උතුරෙත් එදා සාමයක් තිබුණේ නැහැ. ප්‍රේමදාස ජනාධිපති වුණාට පස්සේ ඔහු LTD එක්ක සාකච්ඡා පටන් ගත්තා. ඉන්දිය සාමසාධක හමුදාව පිටත්ව යාම ඔහුගේ ප්‍රධාන දේශපාලන ඉලක්කයක් වුණා. අන්තිමේදී ඉන්දිය සාමසාධක හමුදාවේ සෙබළුන් 1990 මාර්තුවේ පිට වුණා. මාස 3ක් ගත වෙන කලින් රජය සහ LTD අතර සාමය බිඳ වැටුණා. 1990 ජූනියේදී යුද්ධය ආයෙත් පුපුරා ගිය අතර මේ උතුරේ නැගෙනහිර මානව හිමිකම් තත් ඉතා දරුණු මට්ටමකට පහත වැටුණා කියලා Human Rights Watch වාර්තා කළා. එතෙන් ඉඳලා රාජ්‍ය හමුදා LTD සහ වෙනත් සම්බන්ධ පාර්ශ්ව සම්බන්ධ ඝාතන අතුරුදහන් කිරීම, ජනතාව පළවා හැරීම සහ අනිකුත් බරපතල අපරාධ තවත් අධිහරියකට ගියා. ගම්මුදාවේ හැම දෙයක්ම මැද රාජ්‍ය මුදු මුහුණ ප්‍රදර්ශනය කරපු වේදිකාවක්. නන්දහමාලී වේදිකාවට ගැලපෙන්නේ නැහැ. එවැනි ගැහැණියකකින් ඔබේ නමින් මගේ උදා ගම්මානයක් නම් කරන්නද කියලා අහන එකේ තියෙන දේශපාලන නොගැලපීම සජිත් අදට තේරෙන්නේ නැත්නම් ඒක පුදුමයක්. ඒතර මේ තාත්තගේ ප්‍රචාරණ මාධ්‍යලේ පුතත් අතහැරී නැහැ කියලා මතක් කරන්න ඕනේ. සජිත් ප්‍රේමදාසගේ හැම 2015 2019 උදා ගම්මාන වැඩසටහනේ වාර්තා බැලුවම මේක තේරෙනවා. 2025 දී ප්‍රසිද්ධ කරපු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මූල්‍යාංශ වාර්තාවක් අනුව ගත්තොත් උදා ගම්මාන 2562ක් යෝජනා කරලා තිබුණත් විවෘත කරලා තිබුණේ 367ක් විතරයි. ප්‍රචාරක කටයුතු වලට රුපියල් මිලියන 523ක් වැය කරලා තිබ්බා. නිවාස ප්‍රතිලාභීන් ගැන රුපියල් බිලියන 5.968ක මුදලක් නොගෙවලා තිබුණා කියලාත් වාර්තාව සඳහන් කළා. ඒ කියන්නේ අමාත්‍යාංශ විමර්ශනයක් සහ විගණනයක් ආරම්භ කළයි කියලා කැබිනට් ප්‍රකාශකයා කිව්වා. මේවා තාම අධිකරණයකින් තහවුරු කරපු අපරාධ චෝදනා නෙවෙයි. පරීක්ෂණයට ලක් වෙලා තියෙන මූල්‍ය හා පරිපාලන අක්‍රමිකතා පිළිබඳ වාර්තා. මේ දේවල් මතක් කළාම සමහරව අහලා තියෙනවා මේ තරම් තොරතුරු තේරෙනවා නඩු දාන්නකෝ කියලා. මේවා බොරු චෝදනා කියලාත් කියනවා. මේ කිසිවක් බොරු චෝදනා නෙවෙයි. විගණන වාර්තාවල තියෙන දේවල්. මේ සමහර දේවල් වල ප්‍රශ්නය ඒව හොරකම්ද වංචාද නඩු දාන්න පුළුවන් චෝදනාද කියන එක නෙවෙයි. මේ සමහර දේවල් දූෂණය, මහජන මුදල් අවභාවිතය වගේ දැනට තියෙන නීති පද්ධතියට අහු වෙන වැරදි නොවෙන්නත් පුළුවන්. සමහරවිට මේ ගැන දැනටමත් විමර්ශන කරනවා වෙන්නත් පුළුවන්. ඒක කෙසේ වෙතත් දැනට විගණකාධිපති දෙපාර්තමේන්තුව තහවුරු කරපු කාරණා තමයි සජිත් ප්‍රේමදාස විශාල මුදලක් ප්‍රචාරයට වැය කළා තියෙනවා කියලා. ඒ තරම් ප්‍රචාරය කළාට ඔහු පටන් ගත්ත ගොඩක් ව්‍යාපෘති අවසන් කළා නැහැ කියන එකක් තියෙනවා. කොහොම හරි නන්දා මානනීගේ මරණය වෙලාවේ සජිත් ප්‍රේමදාසට කරන්න තිබුණේ ඉතා සරල දෙයක්. ඇය ගැයපු දේ මතක් කරන්න. ඇය සින්දු කියපු දේ. ඇය පෙනී හිටපු මිනිස්සු මතක් කරන්න. ඇය විඳපු තර්ජන මතක් කරන්න. ඇය ප්‍රතිපත්ති පාවා නොදුන්න බව කියන්න. ඊට පස්සේ නිහඬ වෙන්න. ඒ වෙනුවට ඔහු නොකිය කිව්වේ මොකක්ද? මම ඇයව අපේ දේශපාලනයට ගන්න උත්සාහ කළා. ඇය ආවේ නැහැ. මම ඇගේ නම මගේ උදා ගම්මානයකට දාන්න හැදුවා. ඇය එපා කිව්වා.
මල ගෙදරකදී මියගේ මිනිස්සයා ගැන කතා කරනවා වෙනුවට මම ඇයව දිනා ගන්න හැදුවා බැරි වුණා කියන එක Taman ගැනම කතා කිරීම. ඒක තමයි මෙතන අසංවේදීකම. ඊටත් වඩා වැදගත් දේ තමයි නන්දා මාලිනීගේ එපා කියන වචනය සජිත් තාමත් හරියට අහලා නැති එක. ඇයි එපා කිව්වේ? ඇයිගේ නම් ගල් පුවරෝක නොතිබුණට පාඩුවක් වෙන නිසා නෙවෙයි. සජිත් උදා ගම්මහණයකට නම දාන්න අහද්දී නන්දා මාලිනීගේ හිතේ ඇතිවෙච්ච දේ හරියටම මේකයි කියන්න අපිට බෑ. හැබැයි ඒ ඔක්කොම කැටි කරගෙන ඇය ඔහුට දැනටමත් උත්තරය දීලා තියෙනවා. එපා. ඒ වචනයට කරු කරන්න. මේක ගැන ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. සුබ දවසක්.